අඩියෙන් අඩිය හරි හිමීට ඉස්සරහට යන අපේ ජීවිතවලින් තවත් එක දවසක් තමයි අද. අද ඉතින් මේ මාසේ 23 වෙනි සිකුරාදා දවස. පේනවනේ ඉතින් කිචන් එකත් පොඩ්ඩක් අපිරිවෙල වෙලා තියෙන්නේ. මොකද මේ හැම තැනම බඩු මුට්ටු දාලා ඉතින් වෙනදා තියෙන පිළිවෙල අද මගේ කිචන් එකේ නැහැ. ඉතින් ඔයාලත් බලනවා ඇති ඒ මොකද කියලා. අද ඉතින් අපේ ගෙදර අපි බලාපොරොත්තුෙන් හිටපු තවත් පුංචි අලුත් වැඩියා කිරීමේ කටයුත්තක් කරනවා. ඒක නිසා තමයි ගේ චුට්ටක් මේ විදිහට අපිලිවෙල වෙලා තියෙන්නේ. ඉතින් මම ඉස්සරහට පෙන්නන්නම්කෝ අපි මොනවද කරන්න කියලා. චූටි පුතාට බ්‍රෙක්ෆාස්ට් එකක් දුන්නා තනියම කන්න. නමුත් එයාද කන පාටක් නැහැ. ඉතින් මම මගේ වැඩ ටික කරගන්න අතරේ එයාටත් චුට්ටක් කෑම ටික කවනවා. ඉතින් උදේට කෑම හදපුවා වගේ දේවල් පොඩි දේවල් ටිකක් තිබුණා මට අස් කරන්න. ඒ දේවල් ටික අස් කරලා ඉතින් ලන්ච් එකටත් මොනවා හරි හදන්න ඕනේ. ඉතින් ඒ දේවල් වලට රෙඩි වෙන ගමන් තමයි මම ඉන්නේ. ඒ අතරේ ඉතින් චූටි බබාටත් කෑම ටික කවනවා. අපි ගෙවාගෙන යන මේ ජීවිතයේ ඇතුලේ අඩියක් හරි ඉස්සරහට යන්න ඔයාලා වගේම අපි දෙන්නත් එකතු වෙලා ලොකු උත්සාහයක් ගන්නවා. ඒ වගේම ඒ වෙනුවෙන් සැලසුම් හදා ගන්නවා, මුදල් ඉතුරු කරනවා. ඉතින් ඔන්න ඔය වගේ දේවල් අපිත් කරනවා. ඉතින් ඔන්න දැන් ඔයාලට ටික පේනවනේ. මේ ඉතින් අපේ ගෙදර ලිවිං ඒරියා එකට සිවිලිම ගහන ගමන් තමයි ඉන්නේ. ඉතින් අපි සිවිලිම ගහන එකේ පළවෙනි කොටස විදිහට ලිවිං ඒරියා එකට සිවිලිම ගහලා ඉවර කරන්න හිතුවා. ඉතින් ඒ වෙනුවෙන් මුදල් සූදානම් කරගත්තා. ඊළඟට අපේ ගෙදර තව කිචන් එකටයි බාත්රූම් එකටයි සිවිලිම ගහන්න තියෙනවා. ඉතින් මේ වැඩේ ඉවරුණාට පස්සේ ඊළඟට අපි දෙන්න සැලසුම් කරන්නේ සිවිලිම කිචන් එකට ගහගන්න විදිහ ගැන තමයි. ඉතින් ඇත්තටම එකපාර මුදලක් අතට ඇවිල්ලා ඒ කියන්නේ අපි ණයක් අරගෙන එහෙම නැත්නම් වෙන මොනවා හරි ක්‍රමයකින් හරි ලොකු මුදලක් වෙන් කරනවට වඩා අපි දෙන්න එකතු වෙලා පුංචි මුදල් එකතු කරගෙන ඒ දේවල් හරි ලස්සනට ප්ලෑන් කරගෙන චුට්ට මේ විදිහට කරගන්න එකේ ලොකු සතුටක් මට නම් තියෙනවා. ඉතින් මේ වැඩේ අවසන් වුණාම කියන්න බැරි තරම් සතුටක් තියෙනවා. ඒ වගේම ඒකේ අවසානයේ තවත් වැඩක ආරම්භයට ලොකු මොටිවේෂන් එකකුත් වෙනවා. මම කලිනුත් ඔයාලත් එක්ක ෂෙයා කරගෙන තියෙනවනේ මම බෞද්ධ දර්ශනය ගොඩාක් දුරට විශ්වාස කරනවා කියලා. ඉතින් ඇත්තටම ඒ විශ්වාසයේ මත හින්දාම තමයි මං හිතන්නේ මේ විදියට හරි අඩියක් හරි ඉස්සරහට යන්න අපි දෙන්නට ශක්තිය ලැබෙන්නේ. ඉතින් ඇත්තටම කිව්වොත් ගෙදර මොන අඩුපාඩුකම තිබුණත් අපිට බෞද්ධ දර්ශනය වෙනුවෙන් මොනවා හරි දෙයක් කරන්න තියෙනවා නම් අපි දෙන්න පොඩ්ඩක්වත් ඒ ගැන හිතන්නේ නැතුව පළවෙනි තැන දෙන්නේ ඒකට. ඉතින් ඇත්තටම මම මේ දේවල් ඔයාලත් එක්ක කලින් ෂෙයා කරගෙන නැහැ. මම එහෙම කියන කෙනෙකුත් නෙවෙයි. නමුත් මට අද කියන්න හිතුණා. මොකද ඒක ඔයාලගේ ජීවිතේටත් මොනවා හරි වැදගත්කමක් තියෙයි කියලා හිතුන නිසා. ඉතින් ඇත්තටම මේ ළඟකදී අපේ ගමේ පන්සලේ අලුත් වැඩියා කටයුත්තක් කරනවා කියලා. ඉතින් ස්වාමින් වහන්සේ කියලා තිබුණා හස්බන්ඩ් පන්සලට දානේ අරන් ගිහපු වෙලාවක. ඉතින් ඒ අවස්ථාවේ අපේ ගෙදර එහෙම කියන්න තරම් ලොකු මුදලක් තිබුණෙත් නැහැ. ඒ වගේම මොනහරි මට මතක නැහැ. තදින්ම අඩුපාඩුවක් වෙච්ච දෙයක්ත් තිබුණු අවස්ථාවක ඉතින් ඒ ආයෙවිලා මගෙන් අහනවා අපි පන්සලට සිමෙන්ති පූජා කරමුද කියලා. ඉතින් මම ඉතින් ආයෙ දෙපාරක් හිතුවේ නෑ ඒ ගැන. මොකද ඒ වගේ දෙයක්කට කෙනෙක්ට හිත යොමු වෙනවා කියන්නේ ඒක වළක්වන්න හොඳ නැහැ. ඒ වගේම ඉතින් ඇත්තටම හරිම සතුටින් අත්හැරලා කරන්න ඕන දෙයක් නේක. ගෙදර මොන අඩුපාඩුකම ඒ වෙලාවේ තදින් දැනුණත් මමත් එකපාරටම කිව්වේ අපි ඒක කරමු කියලා. ඉතින් ඇත්තටම
හස්බන්ඩ් ඒ වෙලාවේ ගිහිල්ලා පන්සලට සිමෙන්ති පූජා කරා. ඉතින් ඇත්තටම ඒ වගේ දේවල් කරන නිසාම තමයි අපේ ජීවිතේ අපිට මේ විදිහට අඩියක් හරි ඉස්සරහට යන්න ලැබෙන්නේ කියලා හස්බන්ඩ් නිතරම කියනවා. ඉතින් ඒක ඇත්ත. ඒ වගේම තමයි ළඟදී ස්වර්ණමාලී මහා සෑරජාණන් වහන්සේට හුණු පිරියම් කළා. ඉතින් ඒ හුණු පිරියම් කරන අවස්ථාවෙත් අපි දෙන්නා ගිහිල්ලා සමාවෙන්න අපි දෙන්නටම යන්න බැරි වුණා. හස්බන්ඩ් ගිහිල්ලා හුණු පූජා කරලා ඇවිත් තිබුණා. ඉතින් ඊළඟ වතාවේ අපි මහා සෑය වඳින්න යනකොට හරි ලස්සනට බැබලි තිබුණා. ඉතින් ඒක දැක්කම අපි දෙන්නටත් ලොකු සතුටක් ආවා. අපිත් මේ වෙනුවෙන් දායක වුණානේ කියලා. ඉතින් ඇත්තටම ඔන්න ඔය වගේ දේවල් අනුත් අපි ජීවිතේ කරනවා. හැමදේම ඉතින් මේ විදිහට බෙදාගන්නේ නැහැ. ඉතින් මොකද මේ දේවල් කිය කරන්න ඕන දේවලුත් නෙවෙයි ඇත්තටම. නමුත් මාත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලටත් මොනවා හරි අදහසක් ඒ කියන බලාපොරොත්තුෙන් තමයි අද මේ දේවල් ෂෙයා කරගන්න හිතුවේ. ඉතින් කියන්න ඕනේ ඔන්න ඔය වගේ දේවලුත් කොච්චර නැති බැරිකම් අඩුපාඩුකම් තිබුණත් අනිවාර්යෙන්ම අපි කරනවා. මොකද ජීවිතේ කවදා හරි දවසක අපිට ඉතුරු වෙන්නේ ඔන්න ඔය වගේ දේවල් විතරයි. ඉතින් ඒක නිසා පුළුවන් හැම අවස්ථාවකම අපි මේ දේවල් වලට හිත යොමු කරනවා. ඉතින් අපි දෙන්න ඒ නිසාම තදින් විශ්වාස කරනවා අපි දෙන්නට අඩියක් හරි ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ ඒ වගේ යම් කිසි පිහිටක් අපිට තියෙන නිසා කියලා. ඔන්න ඉතින් කොහොම හරි හවස 3:04 වගේ වෙනකොට ලිවින් ඒරියා එකට සිවිලිම ගහලා අවසන් කරා. ඉතින් ලොකු ඒරියා එකකුත් නෙවෙයිනේ, හරිම පුංචි ඉඩකඩක්නේ. ඉතින් ඒ වගේ පුංචි වෙලාවකින් ඔන්න ඒ වැඩේ ඉවර කළා. ඊට පස්සේ ඉතින් අපි දෙන්නත් එක්ක ගේ හොඳට සෝදලා පිරිසිදු කරලා ආපහු ඉතින් තිබුණු විදිහට ගේ සකස් කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් මේ වෙලාවේ පොඩ්ඩ 3 දෙනාම එළියට දාලා තියෙන්නේ. ඉතින් එයාලා එළිය සෙල්ලම් කරනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ ගෙදර සිවිලිම ගැහුවට පස්සේ පේන්නේ. ඉතින් හරිම ලස්සනයි. ලොකු වෙනසක් තියෙනවා. ඉතින් හරිම සතුටුයි මේ දේවල් දකිනකොට. අපි දෙන්නත් එක්ක පුංචි කයියකුත් දාගෙන මේ දේවල් අස්පස් කරන ගමන්ම ඊළඟට අපි මොනවද කරන්නේ? ඒකට කොච්චර මුදලක් අපිට අවශ්‍ය වෙනවද? අපි කොහොමද මේ දේවල් ඉතුරු කරගන්නේ? මේ දේවල් කරන්නේ කොහොමද කියන එක ගැනත් ඔන්න දැන්වම සැලසුමකුත් හදාගත්තා. ඉතින් ඊළඟ සැලසුම ක්‍රියාත්මක කරනකම් මට නම් දැන් ඉවසිල්ලක් නැහැ. ඉතින් මගේ YouTube පැමිලි එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැම කෙනෙක්ටම ගොඩාක් ස්තුතියි මගේ වීඩියෝස් බලනවට, ඒවට කමෙන්ට් කරනවට. ඉතින් ඒ වගේම අලුතෙන් අය එකතු වෙමින් ඉන්නවා. ඉතින් ඒ හැම කෙනෙක්මත් ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් මගේ සාමාන්‍ය ජීවිතේ බොහොම සරලව ගෙවෙන ජීවිතයක් මට තියෙන්නේ. ඉතින් ඒ දේවල් තමයි මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. ඉතින් අදත් ඔන්න ඔය විදිහට මගේ ජීවිතේ පුංචි අඩියක් ඉස්සරහට ගත්ත විදිහ තමයි ෂෙයා කරගත්තේ. අදට ඉතින් මේ බ්ලොග් එක මෙතනින් නතර කරන්නයි හදන්නේ. තවත් දවසක ලස්සන අලුත් බ්ලොග් එකක් අරගෙන එනකම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. හැම කෙනෙක්ටම ගොඩක් ආදරෙයි. තෙරුවන් සරණයි.